දොඩමළු බව. යමෙකු කෙරෙහි ඉක්මනින් විශ්වාසය තබන්නා තමාගේ චපල බව ප්‍රකාශ කරන්නේය. පව් කරන තැනැත්තේ තමාටම හානි සිදු කරගන්නේය. අයහපත් දේ කිරීමට ගිජුවන තැනැත්තේ දඬුවම් විඳින්නේය. ප්‍රලාප කීමට අප්‍රිය කරන්නා නපුරෙන් බේරෙන්නේය. ඔබට කියන ලද දේ කවදාවත් අනෙකුට නොකියන්න. එයින් ඔබට කිසි පාඩුවක් නොවන්නේය. ඔබේ මිතුරාට හෝ ඔබේ සතුරාට හෝ ඒ ගැන කිසිවක් නොකියන්න. එසේ නොකීම ඔබට පාපයක් නොවන්නේ නම් ඒ එළිදරව් නොකරන්න. යමෙකු ඔබට ඇහුම්කම් දෙනවා විය හැකියි. ඔහු ඔබ ගැන සැක කරන්නේය. යථා කාලයේදී ඔබ ගැන අමනාප වන්නේය. ඔබ යමක් ඇසුවේද ඒ ඔබ සමග මිනිවලට ඒවා. බිය නොවන්න. එයින් ඔබ බිඳ නොවැටෙන්නේය. මෝඩයා පුවතක් ඇසූ විට මහත් වේදනා විඳින්නේය. ප්‍රසව වේදනා විඳිනා ස්ත්‍රියක මෙන් රුදාවක් ඇති කරගන්නේය. මෝඩයාගේ සිත තුළ ඇති අදහස් කලවෙහි වැදුණු ඊ ගසක් වැනිය.